ලංකාවේ අද්භූත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් සහ නොපෙනෙන බලවේග ගැන කතා කරද්දී කාටත් අමතක කරන්න බැරි එකම එක නමක් තියෙනවා. ඒ තමයි කොණ්ඩඤ්ඤේ හාමුදුරුවෝ. තමන්ට නොනවත්වා ගිය කෝච්චිය එක මන්ත්‍ර බලයෙන් තැනින් නතර කරපු, තමන්ට අගෞරවය කරපු නඩුකාරයාව මුළු උසාවියම ඉස්සරහ ගල් කරපු, ඒ විතරක් නෙමෙයි මන්ත්‍ර බලයෙන් නොපෙනෙන යක්ෂයන්ගෙන් වැඩ ගත්තා කියන මේ අද්භූත හාමුදුරුවෝ ඇත්තටම කවුද? උන්වහන්සේගේ මේ පුදුම බලයන් පිටුපස තිබුණු ඇත්ත කතාව මොකක්ද? අද වීඩියෝ එකෙන් අපි හොයලා බලමු කොණ්ඩඤ්ඤේ හාමුදුරුවන්ගේ ජීවිත කතාවේ තිගැස්සෙන අද්භූත සිදුවීම් කිහිපයක් ගැන. කොණ්ඩඤ්ඤේ හාමුදුරුවන්ගේ සැබෑ පැවිදි නම උනේ පූජ්‍ය කඩම්බාවේ සීලරතන හිමි. උන්වහන්සේ වැඩ සිටියේ මහව ප්‍රදේශයේ පිහිටි කොණ්ඩඤ්ඤ රජමහා විහාරයේ. කුඩා කාලයේ ඉඳන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබද්දී උන්වහන්සේ බුද්ධ ධර්මයට වගේම පුරාණ, තෙළිඟු මන්ත්‍ර ගුරුකම් සහ පෙරදිග গুপ্ත විද්‍යාවන් කෙරෙහි ලොකු රුචිකත්වයක් දැක්වුවා. අතිශය දුර්ලභ බලගතු මන්ත්‍ර පොත්පත් පරිශීලනය කරමින් උන්වහන්සේ තමන්ගේ গুপ্ත බලයන් දියුණු කරගත්තේ කිසිම කෙනෙකුට හිතාගන්න බැරි විදිහට. කොණ්ඩඤ්ඤේ හාමුදුරුවෝ ගැන කියවෙන වඩාත්ම ප්‍රසිද්ධම සහ අද්භූත සිදුවීම සිද්ධ වෙන්නේ මහව දුම්රිය ස්ථානය ආශ්‍රිතව. දවසක් හාමුදුරුවන්ට හදිසි දානමය පින්කමකට සහභාගී වෙන්න දුම්රියෙන් ගමන් කරන්න සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේට බහින්න ඕන පොඩි දුම්රිය ස්ථානයේ ඒ ශීඝ්‍රගාමී කෝච්චිය නතර කරන්නේ නැහැ. හාමුදුරුවෝ කෝච්චියේ එන්ජින් ඩ්‍රයිවර්ට කියනවා මාව අර පොඩි ස්ටේෂනෙන් බස්සන්න කියලා. නමුත් ඩ්‍රයිවර් ඒක ගණන් ගන්නේ නැතුව මේක එක්ස්ප්‍රස් කෝච්චියක්, ඕන තැන්වල නතර කරන්න බෑ කියලා උත්තර දෙනවා. හාමුදුරුවෝ නිහඬවම තමන්ගේ අතේ තිබුණු වටාපත අරගෙන යම් මන්ත්‍රයක් නිමනුවා. ඊළඟ තප්පරයේ උනේ කිසිවෙක් නොසිතූ දෙයක්. කෝච්චිය නියමිත ස්ටේෂම අසලට එද්දිම එන්ජිම එකපාරටම නතර වුණා. ඩ්‍රයිවර් කොච්චර උත්සාහ කළත් යාන්ත්‍රික දෝෂයක් නැතිවම කෝච්චිය ඉදිරියට ගත්තේ නැහැ. හාමුදුරුවෝ පහසුවෙන්ම කෝච්චියෙන් බැහැලා දැන් ඉතින් කෝච්චිය අරන් යන්න කියලා පාරට බැස්ස විතරයි. කිසිම ප්‍රශ්නයක් නැතුව එන්ජිම නැවත පණ ගැන්වුණා. මේ සිදුවීමෙන් පස්සේ මුළු පළාතම හාමුදුරුවන්ගේ බලයට බය වෙන්න පටන් ගත්තා. හාමුදුරුවන්ගේ බලය පරීක්ෂා කරන්න ගිය තවත් එක් ප්‍රබල රාජ්‍ය නිලධාරියෙක් උනේ එකල සිටි ඉංග්‍රීසි නඩුකාරවරයෙක්. යම් නඩුවකට අදාළව හාමුදුරුවන්ට උසාවිය හමුවේ පෙනී සිටින්න සිද්ධ වෙනවා. උසාවියට ගිය හාමුදුරුවන්ට සුදුසු ගෞරවය ලබා දෙන්නේ නැතිව නඩුකාරයා ඊටාම අගෞරවනීය විදිහට හාමුදුරුවන්ට කතා කරනවා. හාමුදුරුවෝ කිහිප සැරයක්ම ඉවසුවත් නඩුකාරයා දිගින් දිගටම උන්වහන්සේට අපහාස කරමින් කතා කළා. එක්වරම හාමුදුරුවෝ උසාවිය මැද සිටගෙන තමන්ගේ දකුණු අත ඉහළට ඔසවා නඩුකාරයා දෙස තියුණු ලෙස බැලුවා. තත්පර කිහිපයයි ගියේ. නඩුකාරයා කතා කර කර සිටි කට ඇරගත්ත ගමන් අත උස්සපු ගමන් එක තැන ගල් වුණා. ඇස් ඇරගෙන සෙලවෙන්නේවත් කතා කරන්නවත් බැරුව නඩුකාරයා අඩපණ වුණා. උසාවියේ සිටි සියලු දෙනාම බීතියෙන් ඇලලී ගියා. පැය ගණනාවක් යනතුරු නඩුකාරයාව යථා තත්වයට ගන්න බැරි වුණු තැන උසාවියේ පිරිස හාමුදුරුවන්ගේ පාමුල වැටි සමාව ඉල්ලා සිටියා. පසුව හාමුදුරුවෝ නැවත මන්ත්‍රයක් ජප කර නඩුකාරයාව
මුදාහල බව කියවෙනවා. කොණ්ඩදෙනිය විහාරය කියන්නේ ඒ කාලේ අසරණ වුණු දහස් ගණන් මිනිස්සු පිහිට පතාගෙන ආපු තැනක්. අණවින, කොඩවින, යක්ෂ දෝෂ සහ නොපෙනෙන බලවේග වලින් පීඩා විඳපු මිනිස්සුන්ට හාමුදුරුවෝ පිහිට වුණා. ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ හාමුදුරුවන්ට බහිරවයන් සහ ක්ෂුද්‍ර යක්ෂයන් තමන්ගේ අනසකට යටත් කරගැනීමේ හැකියාව තිබුණු බවයි. විහාරයේ යම් යම් බරවැඩ සඳහා පවා හාමුදුරුවෝ මේ නොපෙනෙන බලවේගයන්ගෙන් වැඩගත් බව ප්‍රදේශවාසීන් පවසනවා. කෙසේ වෙතත් හාමුදුරුවෝ කිසිම දිනක මේ බලය අසරණ මිනිස්සුන්ට හානි කිරීමට භාවිතා කළේ නැහැ. උන්වහන්සේ කළේ අයුක්තියට සහ සාධාරණයට එරෙහිව නැගී සිටීම. අදටත් මහව කොණ්ඩදෙනිය විහාරයට යන ඕනෑම කෙනෙකුට කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ අභිමානය සහ ඒ අද්භූත අතීතයේ සෙවණැලි අත්විඳින්න පුළුවන්. කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ වුණු කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ චිත්‍රපටය සහ විවිධ පොතපත හරහා උන්වහන්සේගේ මේ විස්කම් සමාජගත වුණා. විද්‍යාව දියුණු වුණු අද වගේ යුගයක මේවා සැබෑ සිදුවීම්ද නැත්නම් ජනප්‍රවාදවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එදා ඒ ප්‍රදේශයේ ජීවත් වුණු මිනිසුන්ට නම් කොණ්ඩදෙනිය හාමුදුරුවෝ කියන්නේ ජීවමාන අද්භූත බලවේගයක්. ඔබත් කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ මෙවැනි වෙනත් අද්භූත කතා අසා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා තවත් මෙවැනි නොදන්නා අද්භූත කතා බලන්න channel එක subscribe කරන්න.